බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්ව තිබෙනවා. මෙහිදී සිදුවන්නේ නාදුනන අංකයකින් හෝ ඔබේ මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන සැකකටයුතු .apk නම් අනතුරුදායක ගොනුවක් ඔබ ඩවුන්ලෝඩ් හෝ විවෘත කළහොත් ඔබේ ජංගම දුරකථනයේ පාලනය හැකර්වරුන් අතට පත්වීමයි. ඒ ඔස්සේ ඔබේ SMS පණිවිඩ, OTP කේත වැනි සංවේදී තොරතුරු හැකර්වරුන්ට නිරාවරණය වීමෙන් බැංකු ගිණුම්වල ඇති මුදල් පවා කොල්ල කෑමට අවස්ථාව පවතිනවා. මේ හේතුවෙන් ඔබට ලැබෙන පණිවිඩ විවෘත කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. මෙරට ස්මාර්ට් ජංගම දුරකථන පරිශීලකයින්ට ඔවුන් භාවිත කරන WhatsApp සහ Telegram සමාජ මාධ්‍ය යෙදවුම් ඔස්සේ .apk ලෙස ෆයිල්ස් හෙවත් ගොනු ලැබෙන බවට පොලිසිය නිරීක්ෂණය කර තිබෙනවා. APK ගොනුවක් එනම් Android Package Kit යනු Android ස්මාර්ට් දුරකථන සඳහා මොබයිල් ඇප්ස් ස්ථාපනය කිරීමට ඇති සැකසුම් ගොනු හෙවත් setup ෆයිල්. සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට ලැබෙන මංගල ආරාධනා පත්‍ර, විදුලි බිල්පත් හෝ දිනුම් ඇදීම් ලෙස හැඟවෙන නම් වලින් ඔබ වෙත එවන මෙම APK ගොනු රූප සටහනක් හෝ PDF එකක් යයි සිතා ක්ලික් කළ සැනින් ඔබේ ස්මාර්ට් දුරකථනයට මොබයිල් ඇප් එකක් ලෙස ඉන්ස්ටෝල් වීම සිදුවනවා. ඉන්පසුව හැකර්වරුන්ට ඔබගේ ජංගම දුරකථනයේ අන්තර්ගත දෑ පාලනය කිරීමට අවස්ථාව හිමි වනවා. ඒ ඔස්සේ ඔබට ලැබෙන SMS පණිවිඩ කියවීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන අතර ඔබේ බැංකු ගිණුම් වලට අදාළ රහසිගත OTP කේතයන් පවා ඔබ නොදැනුවත්වම හැකර්වරුන්ගේ අතට පත්වනවා. මේ හේතුවෙන් නාදුනන අංකයකින් හෝ ඔබේ මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන මෙවැනි සැකකටයුතු APK ගොනු කිසිවිටකත් ඩවුන්ලෝඩ් කිරීම හෝ විවෘත කිරීම සිදු නොකිරීමට සිහියේ තබා ගත යුතුයි. ඔබගේ දුරකථනයට අවශ්‍ය මොබයිල් ඇප්ස් ලබා ගැනීමේදී සෑම විටම Google Play Store හෝ Apple Apps Store පමණක් භාවිත කළ යුතුයි. එමෙන්ම ජංගම දුරකථන settings තුල ඇති Install Unknown Apps යන්න අක්‍රිය කර තැබීමටත් වග බලා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. යම් හේකින් ඔබ එවැනි වංචාවකට හසු වුවහොත් වහාම ඔබගේ බැංකු ගිණුම් අත්හිටුවා ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසයට දැනුම් දෙන්න ලෙසයි ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙන්නේ.